ශ්‍රී ලාංකික අපි හැමෝටම අතිශයින්ම වැදගත් දිනයක් එළඹෙන පෙබරවාරි 4 වෙනි දවස. පෙබරවාරි 4 වෙනිදා කියන්නේ අපිට නිදහස ලැබුණු දවස. මෙවර නිදහස ලැබුණු ඒ සුවිශේෂිත දින තවත් වැදගත් සුවිශේෂිත වන්දනීය පූජනීය දෙයක් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිතව තියෙනවා. ඉන්දියානු අග්‍රාමාත්‍ය මෝදී මැතිතුමා ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සමග ඇති කරගත්ත සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියට ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් සිට කිලෝමීටර 125ක් පමණ දුරින් පිහිටි පුරාණ සාම්රාජී සිද්ධස්ථානයෙන් 1960-63 අතර කාල සීමාව තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කරන ලද කැණීම් වලදී හමු වුණ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික කොටස් ශාරීරික ධාතුන් වහන්සේලා මේ වෙනකොට බරෝඩා කෞතුකාගාරයේහි තැන්පත් කරලා තියෙනවා. ඒ ධාතුන් වහන්සේලා ලංකාවට වැඩම කරවලා ශ්‍රී ලාංකික අපිට වන්දනාමාන කරගන්නට උතුම් අවස්ථාවක් ලැබෙනවා. පළවෙනි වතාවට ඉන්දියාවෙන් එළියට වඩම්මන මේ ධාතුන් වහන්සේලා මම විශ්වාස කරනවා ලංකාවට වැඩම කළාට පස්සේ ශ්‍රී ලාංකික සියලු දෙනාගේම ගරු බුහුමානයට පත් වෙනවා කියලා. මීට කලින් අපිට මතකයි කපිලවස්තු ධාතුන් වහන්සේලා ඉන්දියානු රජයේ මැදිහත් වීම තුළ ලාංකික අපිට අවස්ථා ගණනාවකදී වැඳ පුදා ගන්නට ලැබුණා. කොයිතරම් බුද්ධ ගෞරවයකින් යුතුව කොයිතරම් ශ්‍රද්ධාවකින් යුතුව එවැනි අවස්ථාවක් ශ්‍රී ලාංකික අපි ප්‍රයෝජනයට ගන්නවද කියන එක ධාතුන් වහන්සේලා වඳින්න පැමිණෙන මහ ජනතාවගෙන් පෙනී ගියා. ඉතින් අපි විශ්වාස කරනවා දින 7ක් මුළුල්ලේ පැවැත්වෙන මේ ධාතුන් වහන්සේලාගේ ප්‍රදර්ශනය පුද පූජා පවත්වන සදහැවතුන්ගෙන් පිරීතිරලා යයි කියලා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය බුද්ධ ශාසන අමාත්‍යාංශය විශේෂයෙන්ම ජනාධිපති කාර්යාලය මැදිහත් වෙලා වැඩපිළිවෙලක් වැඩසටහනක් හදලා තියෙනවා. ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීමේ ස්ථානයේ හැටියට පමණයි ගංගාරාම විහාරස්ථානය තෝරගෙන තියෙන්නේ. විහාරස්ථානය අපිට කළ හැකි උපරිම කාර්ය ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට පැමිණෙන බැතියුන්ට ඉටු කරන්නට අපි සැදී පැහැදිලා ඉන්නවා. වාර්ෂිකව පැවැත්වෙන ගංගාරාම නවම් පෙරහැර මෙවර 31 පළවෙනිදා තිබුණා. අපි ඒකම මේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශන කටයුතු වලට සූදානම් වෙන්නේ අප්‍රමාණ ශ්‍රද්ධාවකින් භක්තියකින්. ජීවමාන බුදුරජාණන් වහන්සේ දැකගෙන වැඳ පුදා ගන්න අවස්ථාව අපිට හිමි වෙනවාය කියන විශ්වාසය පදනම් කරගෙන. ඉතින් ඒ සඳහා කළ යුතු මූලික කාර්ය සාධනයන් මේ වෙනකොට ලහි ලහියේ සිදු කෙමින් පවතිනවා. ධාතුන් වහන්සේලා පිළිබඳව ඓතිහාසික වශයෙන් තියෙන වැදගත්කම මං හිතනවා ශ්‍රී ලාංකික බැතිමතුන්ට ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳ අචල ශ්‍රද්ධාව වැඩි දියුණු කරගෙන මේ වන්දනාවට පෙළ ගැසීමට කාරණාවක් කියලා. ගංගාරාම විහාරස්ථානයේ ඉදිරිපිට තියෙන හිස් භූමිය ධාතුන් වහන්සේලා වන්දනාමාන කරගන්නට එන බැතිමතුන්ට විවෘත වෙනවා. එහි තමයි ඒ අය පෝලිං හැදිලා විහාරස්ථානට එන්නේ. මුත්තයියා පාරෙන් ප්‍රවේශය ඒ ඉඩමට තියෙනවා. මුත්තයියා පාරේ පෙළ ගැහිලා බේරේ වැව වටේ මේ එන පිරිසට රැඳී සිටින්න නැත්නම් පෝලිං හැදෙන්න
අවශ්‍ය කටයුතු මේ වෙනකොට ශ්‍රී ලංකා පොලිසිය වගේම ත්‍රිවිධ හමුදාව මුල් වෙලා ක්‍රියා කරමින් පැවතෙනවා. සැදැහැති අයට දන්සැල් දෙන්න, ඒ අයට පානීය ජලය දෙන්න, අවශ්‍ය නම් ස්කෝතු වගේ දෙයක් පිරිනමන්ට අවස්ථාව තියෙනවා. මේ පෝලිං වලට එන බැතිමතුන්ට ඒ පෝලිමේ ඉඳගෙන ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම ඒ පරිශ්‍රය අපවිත්‍ර නොවන ආකාරයට දෙන්න පුළුවන් යමක් දන්සැලක් හැටියට දානයක් හැටියට දෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම මේ පැමිණෙන පින්නතුන්ටත් අපි බොහොම කරුණාවෙන් යුතුව සිහිපත් කරනවා ඔබ බුදුන් වදින්ට පැමිණෙන්නේ. ඒ නිසා ඊට සරිලන සුදුසු ඇඳුමකින් තමන්ගේ දූ දරුවන් සූදානම් කරගෙන එන්න. සුදු අතින් සැරසලා එන්න පුළුවන් නම් මං හිතනවා ඉතාමත්ම හොඳයි. ඒ වගේම බඩු බාහිරාදිය රැගෙන ඒමෙන් වළකින්න කියලා අපි ඉල්ලීමක් කරනවා. කොහොමත් තමන්ගේ මොබයිල් දුරකථන තමන්ට අද අත්‍යවශ්‍ය මෙවලමක් වෙලා තියෙන නිසා ඒක අරගෙන එන්න එපා කියන්න අපිට බැහැ. නමුත් පින්තූර ගන්න ඒ පරිශ්‍රයට ගේන්න එපා කියන පණිවිඩය මේ ධාතුන් වහන්සේලා සම්බන්ධයෙන් ඉන්න ඒ කමිටුව මතක් කරනවා. නමුත් අරගෙන එනවනම් ඔබට සමහරට මේ විශාල පිරිසක් මැද ඔබ යම් ආකාරයක අතරමං වීම වගේ දේවල් තියෙනවා නම් දුරකථනය අතිශයින්ම වැදගත්. හැබැයි විහාරස්ථ පරිශ්‍රයට ඇතුල් වෙනකොට විසන්ධි කරගන්න කියන පණිවිඩය අපි මතක් කරනවා. ඒ වගේම සනීපාරක්ෂක කටයුතු ගමනාගමන පහසුකම් මේ සියල්ල රජය මේ වෙනකොට වැඩසටහනක් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. වන්දනා කරන්න පැමිණෙන පින්නතුන්ට අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය තමයි පැය 24ම අපි ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනයට තබන එක. ඒක අපිට සතියක් අපහසු වෙයි. ඒ වුණත් අපි කාර්යයට සූදානම් වෙලා ඉන්නවා. ඉතින් එක පෝලිමකින් වඳ ගන්න පුළුවන් නම් හොඳට බලා ගන්න පුළුවන්. සෙනග වැඩි නම් අපිට පෝලිම් දෙකක් දෙආකාරයකින් ධාතුන් වහන්සේලා වන්දනා කරගන්නට පුළුවන්කම අපි උදා කරලා දෙනවා. ධාතුන් වහන්සේලා පිළිබඳව මේ ඉදිරි දින කීපය තුළ මාධ්‍ය තුලින් දැනුවත් කරනු ලබයි. ඉන් පරිබාහිරව ධාතුන් වහන්සේලා වඳින්න එන පෝලිමේ අපි රූපවාහිනී තිර යොදලා තියෙනවා. ඒවයි ධාතුන් වහන්සේලා පිළිබඳව විස්තරයක් තියෙනවා. ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන විදිය තියෙනවා. ඒවා බලාගෙන ඇවිල්ලා හරියට ධාතුන් වහන්සේලා ළඟට ආපුවාම ෂණිකව වන්දනා කරලා යන්න පුළුවන් විදියට. ඒ සම්බන්ධයෙන් විහාරස්ථානයේට දැනුවත් කිරීමක් හැටියට කරන්න තියෙන එච්චරයි. සියලු දෙනාටම මේ අවස්ථාව එක විදියටම එකම ආකාරයෙන් ලබා දීම තමයි රජයේ අරමුණත් විහාරස්ථානයේ අපේත් අරමුණ. ඉතින් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඉන්දියානු රජයට, විශේෂයෙන්ම ඉන්දියාවේ අග්‍රාමාත්‍යතුමාට, ඒ වගේම මහා කොමසාරිස්තුමා ඇතුළු ඉන්දියානු තානාපති කාර්ය මණ්ඩලයට. මොකද එයා ලොකු කාර්ය සාධනයක් කළා, ලොකු වැඩක් කළා මේ ධාතුන් වහන්සේලා වඩම්මලා ප්‍රදර්ශනය කිරීම සඳහා. අපිත් එක්ක සාකච්ඡා ගොඩක් තිබ්බා. ඉතින් අද තානාපතිතුමා ඉන්දියාවට ගිහිල්ලා හිටියත් හදිසියේ අපේ වැඩ බලන තානාපති තුමෙක් ඒ වෙනුවෙන් පත් කරලා මේ කාර්යයට ගිහින් තියෙනවා. ඉතින් ඒකෙන් පේනවා කොයිතරම් ඉන්දියානු තානාපති කාර්යාලය මේ ධාතුන් වහන්සේලාගේ වන්දනාමාන කටයුතු පිළිබඳව තම අවධානය යොමු කරලා තියෙනවාද කියලා. රජයත් උපරිමයෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් ලැබිලා තියෙනවා ඒ සඳහා සියලු කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න කියලා, ඒ පහසුකම් සලසලා දෙන්න කියලා. මේ වෙනකොට ඒ කටයුතු හොඳින් ඉෂ්ට සිද්ධ වෙනවා කියන කාරණාව මේ වෙලාවේදී සිහි